අතවරය බරපතල ලිංගික අපයෝජනය හා ස්ත්‍රී දූෂණය. ස්ත්‍රී දූෂණය කියන එක පැහැදිලි කිසියම් පුරුෂයෙකු විසින් ස්ත්‍රියක්ව ඇගේ කැමැත්තට එරෙහිව ඇය සමග ලිංගිකව එකතු වීම තමයි අපි සලකන්නේ ස්ත්‍රී දූෂණය කියලා. ඒකේ නීතියේදී ස්ත්‍රී දූෂණයක් සිදු වෙ හැටි ආකාරය කියන. දැන් ඇගේ කැමැත්තට පටහැනිව කියලා කිව්වහම ඇගේ කැමැත්ත නැතුව වෙන්නත් පුළුවන්. සමහරට ඇගේ කැමැත්ත බලහත්කාරයෙන් අරගෙන වෙන්නත් පුළුවන්. ඇගේ කැමැත්ත තියෙනවා. හැබැයි ඇය මත් කරලා තමයි අරගෙන තියෙන්නේ. මේ මොන ආකාරයකින් හෝ ඇය පියවි තත්ත්වයේ හිටියා නම් ඇයගේ කැමැත්ත නොලැබෙන සිදුවීමක්. ඇගේ කැමැත්ත නොමැතිව ලිංගිකව එකතු වීම තමයි අපි ස්ත්‍රී දූෂණය කියලා සලකන්නේ. ස්ත්‍රී දූෂණයක් නොවන අනිත් සියලු ආකාරයේ ලිංගික අඩන්තේට්ටම් අපි සලකන්නේ බරපතල ලිංගික අපයෝජනය කියලා. ස්ත්‍රී දූෂණයක් කරලා නැහැ. හැබැයි වෙනත් ආකාරයකට ඒ තැනැත්තාව පීඩාවට පත් වෙන්න පුළුවන් ලිංගික වශයෙන්. ඒ තත්ත්වයන්ට තමයි අපි කියන්නේ බරපතල ලිංගික අපයෝජනය කියලා. සමහර ලාට සිද්ධ වෙන්න පුළුවන් ළඟවත් නැහැ කතාවකින් වචනයේ කෙනෙක්ව ලිංගිකව අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණාම තමයි අපි ඒක සලකන්නේ ලිංගික අපයෝජනයක් සිද්ධ වුණා කියලා.